අයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. අපි හැමෝම මහන්සි වෙලා හම්බ කරන සල්ලි නිකම්ම බැංක් account එකක තියලා වැඩක් තියනවද? නැත්නම් මේ සල්ලි වලින්ම තවත් සල්ලි හම්බ කරගන්න ක්‍රමයක් හොයාගන්නවද? අන්න ඒ ගැන තමයි අද අපි බලන්න යන්නේ. ලංකාවේ තියෙන හොඳම බැංකු 5 අරගෙන එයාලගේ interest rates compare කරලා අපි සල්ලි වලට වැඩිම වටිනාකමක් ගන්න පුරවන් කොහොමද කියලා හරියටම බලමු. හරි. මුලින්ම මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතමු. තමන්ගේ සල්ලි ඇත්තටම තමන් වෙනුවෙන් වැඩ කරනවද? මොකද නිකම්ම ඉතුරුම් ගිණුමක තියෙන සල්ලි වල වටිනාකම දවසින් දවස අඩු වෙනවා. ඒකට කියන්නවනේ උද්ධමනය කියලා. සරලවම කිව්වොත් අද රුපියල් ලක්ෂයකින් ගන්න පුළුවන් බඩු ටික සමහර විට අවුරුද්දකින් ගන්න බැරි වෙයි. ඒ කියන්නේ අපේ සල්ලි වැඩ කරේ නැත්නම් ඒකේ වටිනාකම අඩු වෙන එක විතරයි වෙන්නේ. එහෙනම් ඉතින් ඒ සල්ලි වැඩට දාන එක නේද නුවණට හුරු? හරි. එතකොට සල්ලි වැඩට දානවා කිව්වම අපිට එන පළවෙනිම ලොකු තීරීම තමයි මේ. ඉතුරුම් ගිණුමක්ද එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක්ද? මේ දෙකේ තියෙන වෙනස හරියටම අල්ලගත්තොත් Tamanට ගැළපෙනම දේ තෝරගන්න එක හරිම ලේසි. මේක හරිම සරලයි. මෙහෙම හිතන්නකෝ. සේවිංස් account එකක් කියන්නේ හරියට අපේ wallet එක වගේ. ඕනම වෙලාවක සල්ලි දාන්න පුළුවන්, ගන්න පුළුවන්, හරිම flexible. ඒත් ඉතින් ඒකට ලැබෙන පොලිය සාමාන්‍යයෙන් 3 ඉඳන් 5 වෙනකල් වගේ පොඩි ගාණක්. අනෙක් පැත්තෙන් ෆික්ස් ඩිපොසිට් එකක් අන්න ඒක හරියට නිධාන පෙට්ටියක් වගේ. නිශ්චිත කාලයකට සල්ලි ලොක් කරනවා. හැබැයි ඒකට ලැබෙන පොලිය බලන්නකෝ 11 12 හෝ ඊටත් වැඩියෙන්. ඒ කියන්නේ උද්දමනයේ පරද්දලා ඇත්තටම අපේ සල්ලි වර්ධනය කරගන්න තියෙන සුපිරිම ක්‍රමයක්. හරි. එහෙනම් කතාව පැහැදිලි නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ FD රේස් එකේ ඉස්සරහින් ඉන්නේ මොන බැංකුද? අපි එහෙනම් බලමු ලංකාවේ top contenders-ලා 5 දෙනා කවුද කියලා. මෙන්න බලන්න අපේ comparison table එක. අවුරුද්දක FD එකකට NSB, BOC, Commercial, සම්පත් සහ DFCC බැංකු දෙන rates තමයි මේ තියෙන්නේ. බලන්න අඩුම deposit එක වගේම හැම බැංකුවකම තියෙන විශේෂ දෙයක්වත් මෙතන දාලා තියෙනවා. හැබැයි එක දෙයක් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මහා බැංකුවේ ප්‍රතිපත්ති එක්ක මේ rates වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සල්ලි දාන කලින් අදාළ බැංකුවට call එකක් දීලා අලුත්ම rate එක අහගන්න එක තමයි හොඳම දේ. හරි. දැන් අපි ඔය rates කියන ඉලක්කම් වලින් පොඩ්ඩක් එහාට යමු. මොකද හොනම තීරණයක් ගන්න පොලිය විතරක් බැලුවම මදි. මේ හැම බැංකුවකම තියෙන වාසි, අවාසි සහ එක ඇත්තටම ගැලපෙන්නේ කාටද කියලාත් අපි බලමු. හරි. අපි මුලින්ම පටන් ගමු අපේ රටේ රාජ දැවැන්තියන් දෙන්නකින්. ඒ තමයි NSB එකයි BOC එකයි. මේ දෙක කිව්වම ඉතින් මුලින්ම ඔලුවට එන්නේ ආරක්ෂාව සහ විශ්වාසය. හොඳයි. මේ බැංකු දෙකේ තියෙන ලොකුම වාසිය මොකද්ද? රජයේ 100% ආරක්ෂාව. ඒක තමයි ඉතින් ලොකුම දේ. ඒ වගේම ලංකාවේ කොහේ ගියත් බ්‍රාන්ච් එකක් හරි ATM එකක් හරි තියෙනවා. හැබැයි පොඩි අවාසියක් විදිහට කියන්න තියෙන්නේ සමහර ප්‍රයිවට් බැංක්ස් එක්ක බලද්දී ඩිජිටල් බැංකින් පැටර්න් පොඩ්ඩක් විතර පස්සෙන් ඉන්නේ. ඉතින් මට ඕනේ මගේ සල්ලි වලට උපරිම ආරක්ෂාව, හිතේ නිමුදිය කියලා හිතන කෙනෙක්ට මේ දෙක තමයි හොඳම තේරීම. හරි ඊළඟට අපි යමු ඩිජිටල් ලෝකයේ රජවරු දෙන්නෙක් ගාවට. ඒ තමයි කොමර්ෂල් බැංක් එකයි සම්පත් බැංක් එකයි. මේගොල්ලන්ගේ ප්‍රධානම ශක්තිය තමයි ටෙක්නොලොජි. මේ බැංකු දෙකේම තියෙනවා සුපිරිම මොබයිල් ඇප්ස්. කොම්බැක් ඩිජිටල්, සම්පත් විශ්ව. පාවිච්චි කරන්න හරිම ලේසි. ඒ වගේම ලොකු ATM network එකක් තියෙනවා. මූල්‍ය ශක්තියත් හොඳ මට්ටමක තියෙනවා. හැබැයි පොඩි දෙයක් තමයි සමහර accounts වලට දාන්න ඕන අඩුම ගාණ, ඒ කියන්නේ minimum deposit එක රුපියල් 25000ක් වගේ ටිකක් විතර වැඩි. ඉතින් හැමදේම ෆෝන් එකෙන් කරගන්න කැමති ටෙක්නොලොජි එක වැඩ කරන්න කෙනෙක්ට මේ දෙක තමයි නියමටම ගැලපෙන්නේ. හරි දැන් අපි බලමු මාකට් එකේ ඉන්න කම්පිටිටර්ස් ප්ලේයර් කෙනෙක් ගැන. ඒ තමයි DFCC බැංකුව. මෙයාලා පොඩ්ඩක් ෆ්ලෙක්සිබල්. DFCC බැංකුවේ විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට එයාලා මාකට් එකේ හොඳම රේට්ස් දෙනවා. ඒ වගේම ටිකක් ලොකු ගාණක් ඩිපොසිට් කරනවා නම් රේට් එක කතා කරලා තව ටිකක් වැඩි කරගන්නත් අවස්ථාව තියෙනවා. මාස 3කට සැරයක් වගේ පොලිය ගන්නත් පුළුවන්. අවාසියකට තියෙන්නේ අර රාජ්‍ය බැංකුව වගේ ලොකු බ්‍රාන්ච් නෙට්වර්ක් එකක් නැති එක. ඉතින් හොඳ රේට් එකක් හොයන ෆ්ලෙක්සිබල් ටර්ම්ස් වලට කැමති කෙනෙක්ට DFCC කියන්නේ නියම තේරීම. හරි. මේකත් හරිම වැදගත් දෙයක්. බලපත්‍රලාභී ඕනෑම බැංකුවක අපි තැන්පත් කරන සල්ලි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමයේ යටතේ රුපියල් ලක්ෂ 11ක් වෙනකල් රක්ෂණය වෙලා තියෙන්නේ. මේක එක්කෙනෙක්ට එක බැංකුවකට. ඒ කියන්නේ තමන්ගේ සල්ලි බැංකු දෙක තුනක බෙදලා දැම්මොත් ඒ හැම එකකටම මේ ආරක්ෂාල වෙන වෙනම ලැබෙනවා. ඒකත් ලොකු හිතේ නිමතියක්. හරි. දැන් ඉතින් මේ විස්තර ඔක්කොම තියනවානේ. දැන් ප්‍රශ්නේ කොහොමද මේ වයින් අපිටම ගැලපෙන හොඳම බැංකුව තෝරගන්නේ? මෙන්න තියෙනවා ඒකට සරල පියවර 3ක්.
පළවෙනි දේ මොකද්ද තමන්ගේ ගෝල් එක? හදිසි අවශ්‍යතාවයකට ඉක්මනට සල්ලි ඕනේද? එහෙම නැත්නම් දිගු කාලීනව සල්ලි වර්ධනය කරගන්නද ඕනේ? දෙවෙනි එක තමන්ගේ බජට් එක. ඒ කියන්නේ අඩුම කොච්චර ගානකින් පටන් ගන්න පුළුවන්ද කියලා බලන්න. තුන්වෙනි දේ තමයි තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක. හැම දෙයකම බ්‍රාන්ච් එකට යන්න ඕනද නැත්නම් ෆෝන් එකේ තියෙන සුපිරි ඇප් එකක් ඇතිද? අන්න ඒ ප්‍රශ්න තුනට උත්තර දුන්නම තමන්ට හරියනම බැංකුව තෝරගන්න එක හරිම ලේසි. ඉතින් තවත් පරක්කු වෙන්න නම් එපා. ඇත්තටම තමන්ගේ ඉතුරුම් වර්ධනය කරගෙන තිබුණු හොඳම වෙලාව ඊයේ. ඒක මිස් වුණා නම් ඊළඟ හොඳම වෙලාව තමයි දැන් මේ මොහොත. අනිවාර්යෙන්ම මතක තියාගන්න පොඩි ඉතුරුවකින් පටන් ගත්තත් ඒකෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. අද ගන්න මේ පොඩි ස්ටෙප් එක අනාගතයේදී Tamanට ලැබෙන ලොකුම ශක්තියක් වෙන්න පුළුවන්. හොඳයි. දැන් මට කියන්න බලන්න. Taman තමන්ගේ ඉතුරුම් වෙනුවෙන් වැඩිපුරම විශ්වාස කරන්නේ මොන බැංකුවද? සමහර විට මේ විස්තර අහලා අදහස වෙනස් වුණාද? අපිට දැනගන්න පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමන්ගේ සල්ලි ගැන මේ වගේ හොඳම තීරණ ගන්න උදව් වෙන තවත් විස්තර දැනගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත හමු වෙමු.